හයි මම හිතුවා මගේ සාමාන්‍ය ඔෆිස් දවසක් ගෙවන විදිහ ඔයාලත් එක්ක බෙදා ගන්න. මම ඉස්සලම් කරන්නේ වොෂ් දාලා මගේ බෙඩ් එක හදන එක. ඊට පස්සේ තේ බොන එක. තේ කියන්නේ මට අනිවාර්යයෙන්ම උදේට ඕන දෙයක්. කියන්න මොකද කරන්නේ? good morning. ඊට පස්සේ මේ විදිහට මම මගේ තියෙන කෑලි බැල් ටික දාගෙන වොච් එකයි ක්‍රීම් ටිකයි පර්ෆියුම් ඔක්කොම ටික ගාගෙන ලෑස්ති වෙනවා. ඉතින් මේ තමයි මගේ ෆයිනල් අවුට්ෆිට් එක. මේ විදිහට තමයි මම දැන් ඔෆිස් යන්න හදන්නේ. යමු එහෙනම් මාත් එක්ක. මම බයික් එකේ තමයි යන්නේ මේ යන ගමන් අපේ ගෙවල් පාරේ. බයික් වල යනකොට පරිස්සමෙන් යන්න. මම ඔෆිස් එකට ආවා සාමාන්‍යයෙන් 8:00 තමයි අපේ ඔන් එක. මම එද්දි සාමාන්‍යයෙන් 8:20 8:25 වගේ වෙනවා. Hey, aing good morning. What day vlog එකක් කරනවා? අයියෝ මේ මේක finally මම ආවා මගේ සීට් එකට. මේ සීට් එක තමයි මගේ ඔෆිස් එකේ මම ආපු දවසේ ඉඳන් අද වෙනකන් ඉඳගෙන ඉන්න එකම තැන. පේනවනේ. තාම කට්ටිය ඇවිල්ලා නැහැ. තාම 8:25යි. තාම කට්ටිය එන ගම. ආපු ගමම ලොකු වැඩක් කරන්න නැති නිසා මම සාමාන්‍යයෙන් කරන්නේ ෆිල්ම් එකක් බලන එක. නැත්තම් සින්දුවක් අහන එක. අදනම් ෆිල්ම් එකක් බලනවා කියලා හිතුවා කරන්න ලොකු වැඩක් නැති හින්දා තාම. මොකද මට තව ටිකකින් තමයි ෂූට් එකක් තියෙන්නේ. ඒකින්ද මම ෆිල්ම් එකක් බලනවා. යතුරුතුරේ හසින්ත ආවා ෂූට් එකකට හැපිනස් ඩේ වීඩියෝ එකක් කරා. ඒක ෂූට් එකක් අම්මට සිරි වගේ අවසර ගන්නත් උන වීඩියෝ කරන්න. මෙයා මොකද්ද මේ කරන්නේ? අලුත් වැඩක් පටන් ගන්නද? එයා ඇමරිකාවට යන්න හදන. ඒ මොනවාද? දේව් යනවා කිය හිටියේ නේද? බ්‍රාසස් එක වැත් යනවා කියලා කිව්වේ. ඒ මගේ chance එක ගත්තනේ අර ජය කොඩි. අයි මම බ්‍රාසස් එකට මගේ ගත්තද? ඔව් මගේ පොඩි කාලේ ටාගට් එකක් තමයි ෆෝන් ස්ටාර් කෙනෙක්. ඇත්තටම. කමන්නේ ඊළඟ අවුරුද්දේ ඉන්ටර්විව් එකට දාන්න. බෑ ජය කොඩි කියන්නේ. කමන්නේ ඊළඟ පාර පුළුවන් වෙයිවාට. thank you. හරි bye. දේවදාස් කියලා නෝ යන්නේ. දේවදාස්. ඊට පස්සේ ඉන්දුනිල් ආව මගේ ෂූට් එකට. ඉන්දුනිල් කියන්නේ මන්සරා. hi. මගේ මේ ලයිට් නැතුව ගන්නවදනේ. කවුද බබ්බා? මට කියන්නේ මේව බොනවා කියලා ඉතින් අරිෂ්ට බොනවා වගේ තමයි. රහට. බයි ඉතින් මාවම අල්ලපන්. මේවට කියන්නේ අරිෂ්ට කියලා. ඇඟ අඩු වෙන්න. හැබැයි කොච්චර බිව්වත් එකම සයිස් එක. නෑ ඒකෙන් මගේ වයස කියලා කිව්වේ. ඉතේ ඇති. 24යි. yes. හරි. එයාගේ ඉන්ටර්විව් එක පටන් ගන්න යන්නේ. ඔයා ඉන්දුනිල් කියනවටද කැමති? මං සරන්න කියනවටද කැමති? දෙකම ඕකේ. හැබැයි මගේ යාළුවෝ දැන් වැඩිපුරම කියන්නේ මගේ නමටත් වැඩිය මං තරන්න කියලා තමයි. ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට මම මගේ ජොබ් එකට මාර විදිහට ආසයි සහ එන්ජොයි කරනවා. මේ එන්ජොයි කරන වෙලාවක්. මෙයාව අල්ලගත්තේ මාර අමාරුවෙන්. මම මේ අද මාර්තු 20 2025 2024 මාර්තු 19 ෂූට් එක දාගන්න හිටියේ. ඊට ඉස්සෙල්ලා මම මෙයාට මෙසේජ් කරේ මම ස්ක්‍රීන්ෂොට් එක දාන්නම් බොරුණා. මේ 2024 පෙබරවාරි 26 වගේ මට මතක විදිහට ෂූට් එක දාගමු කියලා කිව්වේ. ඊට පස්සේ දැන් කොහොම හරි ෆයිනලි 2025 මාර්තු 20 ෂූට් එක දාගන්න පුළුවන් වුණා. මොකක්ද ඔයාලට කියන්නේ? සෝරි ඉතින් ඉස්සර කලින් එන්න බැරි වුණා. මේ අම්මාසනේ පෙර හිටියේ ඒ දවස්වල. ඊට පස්සේ මම නැති වුණානේ. ඊට පස්සේ කන්සෙක් පොඩ්ඩක් ඉර වුණා. ඊට පස්සේ මම හරි ආවා මේ අවුරුද්ද. හරි. thank you ආවට. මේ thank you කතා කරාට. මේ තව දෙයක් අහන්න දෙනවා. ඔව්. ඔයා මේ ඉන් ලව්ද? ඒකට ආන්සර් එක දෙන්නේ නැහැ. ඒක මට ප්‍රෝග්‍රෑම් එක තහන්න වෙරුණා. මම හිතේ දැන් ගහයි. ආන්සර් එක දෙන්න. ඔයද නැද්ද? ඔව්. හරි. මේ සාමාන්‍යයෙන් ඔෆිස් එකේ 4ට වගේ මම හිතන්නේ මේ වෙලාව 4ට විතර ඇති. මේ 4ට වගේ කට්ටිය වැඩ කරන විදිහ තමයි මේ. hi ප්‍රණී. මලින්ද. hi. hi. සුපිරි බාන්නක් ඇති. ආශක්. මම ඕෆ් වුණා. මගේ ඕෆ් එක 5යි කාල මට ඕෆ් වෙන වීඩියෝ කරගන්න බැරුණා. හැබැයි මම මේ දැන් ගෙදර යන ගමන් ඉන්නේ. ඇත්තටම කිව්වොත් ගෙදර නෙමෙයි ආවේ.
ජිම් එකට ආවේ. මම සාමාන්‍යයෙන් ජිම් එකට 6 වගේ වෙද්දි 6:06 කාල වගේ වෙද්දි ජිම් එකට එනවා. ඇත්තටම මට අද තියෙන්නේ මං ආසම් වර්ක්අවුට් එක තමයි චෙස්ට් වලට ගහන්න තියෙන්නේ. ඊට කලින් මම වෝම් අප් කරන්න ඕනේ. වෝම් අප් කරන්න කලින් මම පොඩක් වීඩියෝ කරන්න ඕන නිසා ෆෝන් එක පැත්තකින් තියලා මම දුවන්න ගත්තා. ඒ අතරතුරේ පොඩි චූටි මල්ලි කෙනෙක් ඇවිල්ලා මගේ ෆෝන් එක තියෙන තැනින් හරි ලස්සනට එයාගේ බෑග් එක තියලා යනවා. දැන් ඉතින් බලපන් මගුල අපඩ යකෝ බෑග් හරි මම මේ චෙස්ට් ගහන ගමන් ඉන්නේ බලමු මොනවද අද සෙල්ලම් කරන්න තියෙන්නේ කියලා. අයියෝ ලැජ්ජ. ලස්සන අයියා කලිසෝ. කසු ලස්සනයි. අන්තේ ගත්තේ. කොහෙන්ද? ඕඩරේ. කානේ ජමින් මම මින්ට් එකෙන් ගත්තේ. හරි මම සෙල්ලම් කරලා ඉවරයි. පොඩ්ඩක් ඇබ්ස් ටිකක් ගහලා ස්ට්‍රෙචින් ටිකක් කරලා දැන් ගෙදර යන්න හදන්නේ. යමු එහෙනම් ගෙදර. මට හරියම මහන්සියි. ඇත්තටම මහන්සියට වඩා බඩගිනි. හායි අන් දැන් තමයි ගෙදර ආවේ. අපේ ගෙදර කවුරුත් නැහැ. අද අප චූටි කුකු තනියම ඉඳලා තියෙන්නේ. අනේ මං එනකන්. හැබැයි අයියා වැඩට ගියේ මං හිතන්නේ 5ට විතර. 5 ඉඳන් දැන් වෙලාව 8:00යි. 8:00 මෙයා තනියම ඉඳලා තියෙන්නේ. අනේ ආයි ෆයිනලි මම්මගේ රාජධානියට ඇතුල් වුණා. අපේ අම්මගේ විදියට නම් බින්ගේ. හැබැයි මේක මට රාජධානියක්. මේ සාමාන්‍යයෙන් මං ජිම් ගිහලා ආවම හරි ඔෆිස් ඕෆ් වෙලා ආවම හරි අම්මි තේ හදලා තියෙනවා. අද කවුරුත් නැහැනේ ගෙදර. මටමයි තේ හදාගන්න ඉන්නේ. මම කිව්වේ උදේ මට මේ තේ බොන්න පිස්සුවක් තියෙනවා. ඒ කියන්නේ මට තේ ඕනේ. සාමාන්‍යයෙන් ප්ලේන් ටී බොන්න කැමති කෙනෙක් නෙමෙයි. කිරි තේ අනිවාර්යෙන් ඕනේ. එහෙම දවසට කොහොම හරි 3ක් 4ක් අනිවාර්යෙන්ම තේ ඕනේ මට. කෑවේ නැති වුණත් තේ ඕනේ. අපි එහෙනම් තේ එකක් බීලා වොෂ් එකක් දාලා ෆ්‍රෙෂ් වෙලා යමුවා. වොෂ් දාලා ආවා. හැබැයි බඩගිනි කන්න කෑම නැහැ. මට මේ යන්නත් කම්මැලි. මම බැලුවේ කඩේට යන්න. මම කඩේ ගිහිල්ලා ගෙනාව ඉන්දියාප්ප. දැන් ඉන්දියාප්ප කන්න යන්නේ. මම සාමාන්‍යයෙන් රැයට කන ගමන් මම ආසම ඩ්‍රාමා එකක් තමයි පිරිමි ළමයි කියලා කියන්නේ. මාරම ලස්සන ඩ්‍රාමා එකක්. මං ඒ ඩ්‍රාමා එක බලන ගමන් තමයි කන්නේ. මම ඉන්දියාප්ප 30ක් ගෙනාවා. මම 30ම කෑවා. ඒත් මට තාම බඩගිනි. ඉතින් අද දවස ඉවරයි. නිදාගන්න යන්නේ. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ගෙලෙන්නම්. බයි.